ආයුබෝවන් හැමෝටම මම නොවා. නැවතත් මම ඔයාලව අපේ සිංහල AI Art Society channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ ඔයාලගේ ඩිජිටල් කලා සහ රූප නිර්මාණ next level එකට ගෙනියන්න. තවත් විදිහකින් කියනවා නම් pixel සපිරි, details සුපිරි, පැහැදිලි, තාත්වික, ඇහැට ප්‍රිය 8K රූප නිර්මාණය කරන විදිහ ගැන දැනගන්න. හොඳයි. අද අපි බලමු කොහොමද Nano Banana Pro වල native 2.7K රූප ජනනයක් භාවිතා කරලා 8K රූප නිර්මාණය කරන්න කියලා. Nano Banana Pro මේ විශ්මය ජනක 8K විභේදනය අපිට ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන වැදගත් තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්න ඕන ඒ සමස්ත ක්‍රියාවලිය වෙන විදිහ ගැන. නමුත් අපි ඒක පසුවට කරමු. අපි මුලින්ම බලමු ඇයි අපිට අපේ වැඩවලට 8K quality එකේ විශාල රූප වැදගත් වෙන්නේ කියලා. අපිට Nano Banana fast version එක එහෙම නැත්නම් standard version එක විසින් ජනනය කරන රූප පොඩි වැඩවලට ඇති වුණත් A4 ප්‍රමාණයෙන් උඩ ලොකු වැඩවලට 8K එකෙන් දෙන quality එකට size එකට කිට්ටු වෙන්නවත් බෑ. හිතන්න. අපේ මොන්ටිසෝරි ඉස්කෝල යුනිවර්සිටි යන නංගිලා මල්ලිලගේ ගෙදර වැඩ ප්‍රොජෙක්ට්ස් වලට ඉස්කෝල ප්‍රදර්ශන වලට අවශ්‍ය විශාල නිර්මාණ සහ නාම පුවරු. එතකොට ගුරුවරු වගේ අයට විස්තර පෙන්වන්න ගන්න පෝස්ටර්ස් වලට. ඒ කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලය, මිනිස් සිරුරේ කොටස්, මයින්ඩ් මැප්ස් වගේ දේවල් විස්තර කරන්න. ක්‍රීඩා උළෙලවල් වල කට් අවුට් වගේ ලොකුවට print කරගන්න ඕන දේවල්. එතකොට ටී-ෂර්ට්ස්, කොට්ට උර වගේ high quality design වලට. ඒ වගේම අලුත් අවුරුද්දට කැලෙන්ඩර් හදා ගන්නත් පුළුවන්. එතකොට කාමර බිත්ති වලට අලවන්න පුළුවන් ලොකු wallpapers වගේම පොඩි ළමයින්ට කෑලි 500 1000 වගේ ලොකු jigsaw puzzles හදා ගන්න පුළුවන්. ඒවා තිඹිරිගස්යායේ ඇනිමේට් එකට එහෙම නැත්නම් leaf print වගේ තැනකට දීලා print කරලා jigsaw හැඩයට කපා ගන්න පුළුවන්. තව එකක් උපන්දින සාදවල කේක් ටොපර්ස් හෝ උත්සවවලට මිනිසුන්ගේ හෝ කාටූන් චරිතවල ලයිෆ් සයිස් ප්‍රමාණයේ විශාල කටවුට් වගේ දේවල් Nano Banana Pro එකෙන් දෙන රූප 8K කරලා ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම මම කියන්න ඕන අපිම ප්‍රොම්ප්ට් ගහලා Nano Pro AI වලින් ජනනය කරන විශාල නිර්මාණ රාමු කරලා ගෙදර සාලේ කාමර බිත්තියේ වගේම කලා ප්‍රදර්ශන වලට පාවිච්චි කරන්නත් මේ 8K quality එක අනිවාර්යයි. දැන් අපි බලමු අපිට තියෙන 1K, 2K, 4K images වෙනුවට ඇයි අපි 8K images පාවිච්චි කරන්න ඕන කියලා. අපි Nano Banana standard version එකේ generate කරන්න පුළුවන් උපරිමය වන full HD රූපයක් අරගෙන බලමු. මිලියන 2කට ආසන්න ප්‍රමාණයකින් පික්සල් පිරිච්ච full HD රූප බැලූ බැලමට ඇහැට හොඳට ලස්සනට තියෙනවා. නමුත් ඒක දෙගුණයක් zoom කරලා බලන්න. නැත්තම් හිතමු අපට අවශ්‍ය වෙන්නේ රූපකින් පොඩි කොටසක් විතරයි කියලා. දැන් මේ කොටස කපාගෙන ලොකු කරලා බලන්න. ඒකේ පික්සල් කැඩෙනවා පේනව නේද? පික්සල් වෙන වෙන දාර බොඳ වෙනවා. ඒ රූපවල හැඩතල නැති වෙනවා. පින්තූරේ හැදිලා තියෙන්නේ කොටු වලින් කියලා පැහැදිලිව පේනවා. ඉතින් අපිට ඒ විශාල පැහැදිලි රූප ලබා ගන්න පුළුවන්කම තියෙද්දි ඊට වඩා quality එකෙන් අඩු රූප වලට අපි යා යුතුද? උදාහරණයකට මෙහෙම හිතමු. කඳු යායකින් වට වෙච්ච කඩා හැලෙන දිය ඇල්ලක් තියෙන ලස්සන දර්ශනයක් තියෙනවා. ඒක දකින්න රස විඳින්න අපි ඉන්න නවාතැනේ ජනේල දෙකක් තියෙනවා. එකක් දූවිලි තැවරිච්ච පොඩි පටු වීදුරු ජනේලයක්, අනෙක පිරිසිදු පැහැදිලි ලොකු වීදුරුවක් තියෙන ජනේලයක්. මේ ජනේල් දෙක අතරේ අපි මොන ජනේලයේද මේ ලස්සන දර්ශනය බලන්න තෝරගන්නේ? මේ වෙනසත් ඒ වගේ දෙයක්. මේ වෙනස්කම් ගැන කතා කරන වෙලේ Nano Banana versions වලින් කරන AI නිර්මාණවල image quality වෙනස්කම් පෙන්වන්න අපිට තියෙන්නේ ඒවායේ තියෙන pixel resolution එකෙන්. FHD නැත්නම් full HD කියන්නේ Nano Banana standard version එකෙන් දෙන්න පුළුවන් උපරිම quality එක. නමුත් ඒ වගේ 16 ගුණයකට ආසන්න 8K quality එකක් අපිට ගන්න පුළුවන් Nano Banana Pro එකේ උදව්වෙන්. මේ විශාල වෙනස තමයි Nano Banana Pro එක කරලා තියෙන විශාල පෙරලිය. හැබැයි Nano Banana Pro එක මාර්ගයෙන් අපිට ලැබෙන 8K රූප හැදිලා තියෙන්නේ සැබෑ native pixel වලින්ද? හොඳයි. දැන් මම කලින් කරන්නම් කියපු
වැදගත් තාක්ෂණික පැහැදිලි කිරීම. අපි කෙලින්ම කාරණයට එමු. ඔයාලා Google search හරි නැත්තම් Gemini chatbot එකෙන් හරි හොයලා බලන්න කොහොමද අපි Nano Banana Pro එකෙන් 8K නිර්මාණයක් ඉල්ලන්න prompt එක දෙන්නේ කියලා. එතකොට ඒවා අපිට මොකක්ද කියන්නේ? 8K වලින් generate කරන්න කියලා prompt එකට විධාන දෙන්න කියලා. නමුත් Nano Banana Pro අපිට 8K ජනනයක් දෙනවද? උත්තරේ නැත යන්නයි. ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? එතන වෙන්නේ Nano Banana Pro විසින් තමන්ගේ වඩාත් දියුණුතම ඇල්ගොරිදමය. එහෙම නැත්නම් එයාලගේ අතිශය සංකීර්ණ ජනන සූත්‍රය පාවිච්චි කරලා solid native 2K version එකක් මුලින්ම ගොඩනගනවා. ඊට පස්සේ ඒ native 2K නිර්මාණය Nano Banana Pro විසින් තමන්ගේ super resolution upsampling කියන ඇතුළතින්ම සිද්ධ වන ක්‍රියාවලියක් කරහා native pixel නිර්මාණයකට සමාන 4K රූප ජනනයක් සිද්ධ කරනවා. මේ දෙක අතර quality වෙනසක් නම් නැති තරම්. වැරදි අවබෝධයක් ගන්න එපා. මේ upsampling මොඩ්ලය අපි image editor එකක් හරහා කරන වගේ upsampling ක්‍රමයක් නෙවෙයි. එහෙනම් කොහොමද Nano Banana Pro විසින් අපට 8K AI නිර්මාණ ලබා දෙන්නේ? නෙයිට්. උත්තරය සරලයි. 8K AI ජනනයක් කරන්න අති දැවැන්ත අති ප්‍රබල පරිගණක පද්ධතියක් පරිගණක බලයක් ඕන කරනවා. දැනට Google Imagen සහ Stable Diffusion කියන මොඩල සාර්ථකව 4K ක්‍රියාවලිය පටන් අරගෙන තිබුණත් upscale නොකොට එක් පියවරකින් 8K රූපයක් ජනනය කරන AI මොඩලයක් ලෝකේ තාම බිහි වෙලා නැහැ. දැන් උත්තරේ පැහැදිලිනේ. දැනට Nano Banana Pro එක ඇතුලේ අපිට 8K නිර්මාණ ජනනය කරන්න බෑ. Full stop. අපිට කරන්න පුළුවන් Nano Banana Pro එකෙන් ඒක ඇතුළෙන්ම ජනනය කරපු 4K නිර්මාණයක් Photoshop වගේ එඩිටර් එකකට ගෙනල්ලා ඒක 8K දක්වා අප්සැම්පල් කරන එකයි. මෙහෙම අප්සැම්පල් කරපු 8K රූපවල කිසිම අඩුපාඩුවක් නැහැ. ඒවා දැවැන්තයි, පැහැදිලි, තාමත් තියුණුයි. ඒවා නම්‍යශීලීව zoom කරන්න, කොටස් කපලා වෙනම ගන්න වගේම රාමුව තුල වෙන රාමුවක් හදන්නත් පුළුවන්. ඉතින් දැනටමත් Pro එක කරන ක්‍රියාවලියකින් 8K රූප නිර්මාණය කරනවා නම් ඔයා තාමත් ජයග්‍රාහකයෙක්. හොඳයි. මේ වීඩියෝ එකේ අවසාන පියවරට අපි ඇවිල්ලා ඉන්නේ. මේක අවසන් කරන්න කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා අපේ සිංහල AI Art Society YouTube channel එකට subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, දැනගන්න කැමති වෙනත් how to videos ඕනේ නම් comment section එක හරහා අපිට කියන්න. මම දැන් පෙන්නන්නම් කොහොමද ඔයාලට Nano Banana Pro නොමිලේම අත්හදා බලන්න පුළුවන් කියලා. මුලින්ම අපි Nano Banana Pro website එකට යමු. Okay. දැන් මේ පහළ තියෙන try Nano Banana Pro link එක press කරන්න. ඊළඟට මෙතන තියෙන try it කියන link එක press කරන්න. ඊට පස්සේ අපි මෙතනින් Nano Banana මොඩලයට යන්න ඕන. ඊළඟට Gemini model menu එකෙන් thinking මොඩලය අවශ්‍යයි කියලා තහවුරු කරගන්න. දැන් අපිට ඕන prompt එක මෙතන ගහන්න පුළුවන්. මේ තියෙන්නේ ඉංග්‍රීසි prompt එකකට උදාහරණයක්. මේ යටින් ජනනය වෙලා තියෙන්නේ ඒ prompt එකෙන් ඉල්ලා තියෙන නිර්මාණය. ලස්සන style එකක් නේ? හොඳයි. දැන් කොහොමද අපිට Nano Banana Pro පාවිච්චි කරන්න පුළුවන්? අපිට ඒක ක්‍රම දෙකකට යම් සීමාවන්ට යටත්ව නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එක free user කෙනෙක් හැටියට ජනන දෙක ගානේ දිනපතා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ජනන අවශ්‍ය නම් Pro subscription එක ගන්න වෙනවා. දෙක credit card එක දාලා මාසෙක free trial එක. ඒකට Google account එකක් හරහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ free trial එක මාසෙ ඉවර වෙන්න කලින් cancel කළොත් credit card එකට අය වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ හුඟක් අය කරන දෙයක් තමයි මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි free trial එක cancel කරලා තව අලුත් Google account එකක් හදලා ඒක හරහා තවත් මාසයක් තවත් free trial එකක් හැටියට පාවිච්චි කරන එක. Okay guys, අපේ මේ how to video එක මෙතනින් ඉවරයි. අපි ආයෙත් ඔයාලගෙන් ඉල්ලනවා පහළ ඇති bell icon එක press කරලා අපිට subscribe කරන්න කියලා. අපි ඉක්මනට තවත් අලුත් how to video එකකින් හමු වෙනතුරු ආයුබෝවන්.